හයි. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අද දවසේ අපි මොනවද කරන්න කියලා. අපි ප්ලෑන් කරා මගේ යාළුවෝ ටිකයි මමයි ඇත්තටම out of Auckland යමු කියලා. මොකද අපිට ලොකු නිවාඩුවක් හම්බ වෙලා තියෙන නිසා. ඉතින් අපි යන්නයි යන්නේ. ඒ යන අතරේදී චුටි බඩගින්නක් මේ ඇවිල්ලා අපි ඕක්ලන්ඩ් සිටි එකට යන හයිවේ එක අපි සිටි එක කොහොම වුණත් සිටි එක පැත්තෙන් තමයි යන්න වෙන්නේ අපිට. අපි ප්ලෑන් කරේ අද යන්න කොරමැන්ඩල්. ඉතින් බලමු අපි ඇත්තටම කොහෙද යන්නේ කියලා. මම ඔයාලට පෙන්වන්නම් කොරමැන්ඩල්. මේ තියෙන්නේ ඕක්ලන්ඩ් සිටි එක. ඔය ඇතින් පේන්නේ ඕක්ලන්ඩ් සිටි එක. ඉතින් ඒක පාස් කරලා දැන් අපි යනවා. මම පොඩි වීඩියෝ කැලි ටිකක් තමයි ගත්තේ. මොකද ගොඩාක් අයියන් වහිනවා. අපි කොරමැන්ඩල් යනවා කියලා ආවට දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. බලමු ගිහිල්ලා. ඔයාලට පේනවනේ මේ පාරවල් හරිම ලස්සනයි. ඉතින් ලංකාව වගේම තමයි. මම යන්නේ මේ පාරේ මේ දෙවනි වතාව. මම ඊට කලිනුත් මෙහි ගිහින් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ ඔය ඉතින් අපි පොඩක් හයියෙන් යනවා. මොකද ඒක ඒ පාරේ ටිකක් වේගෙන් යන්න ඕන. මේ ඔයාලට පේන්නේ ඒ පාරේ යද්දී අපිට හම්බ වෙන තැන් ටිකක් තමයි. හරිම ලස්සනයි ඇත්තටම. අද වහින නිසා චුට්ටක් ඒ වැස්සත් එක්ක මේ පරිසරේ මාරම ලස්සනයි. අයියෝ අපිට පාර වැරදුනා මං හිතන්නේ. අපි මේ දැන් යනවා පාර හොයාගෙන නැවතත්. ඔන්න ඉතින් ආයෙමත් පාර හොයාගෙන අපි නැවත සුපුරුදු පරිදි ගමන පිටත් වුණා. ඉතින් ඔය පේන්නේ ඇවිල්ලා අපි යන පාරේ හරිම ලස්සනයි. ඒක මට නම් ඇත්තටම හිතා ගන්නවත් බැහැ. මොකද මේ පාරවල් වල මල් පිපිලා අර වැස්සත් එක්ක නිසා හරිම ලස්සනක් තමයි දැනෙන්නේ. බලන්න ඒක කොච්චර ලස්සනයිද කියලා. මේ ඇවිල්ලා පෝට් වයිකටෝ ඒරියා එක. හැමිල්ටන් වලට මෙහා ඕක්ලන්ඩ් වලට ගොඩාක් එහා. පැයකමාරක විතර ගමනක් තමයි අපි යන්නේ. ඇත්තටම ඉතින් අපි යන්නේ කොරමැන්ඩල් වුණාට ඔන්න භාගයක් දුරදී අපි ඇත්තටම කතා වුණා. අපි දන්න කෙනෙක් ඉන්නවා මේ අපේ ඉස්සරලා වැඩ කරපු කෙනෙක් අපේ සැලොන් එකේ. එයා මේ කිව්වා අපිට යාළුවගේ ගෙදරට ගොඩ වෙලා එන්න කියලා. ඉතින් මේක පෝට් වයිකටෝ. ඉතින් ඒ යන ගමන්ම අපි හිටත් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න තමයි ආවේ. මේ බලන්න මේ පැත්ත හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඇවිල්ලා ගඟයි මුහුදයි දෙක එකට මේවා වෙන තැන. මේ බලන්න අපි චුට්ටක් එතනින් නැවැත්තුවා. ඔන්න බලන්නේ නැවැත්තුවාම ඉතින් මෙහිට ලොකුවට කඩවල් දෙහිම නැහැ. ඉතින් ඔය වගේ පොඩි කඩවල් ටිකක් තමයි තියෙන්නේ. මේ ඉතින් මම චුට්ටක් බැහැලා ආවා පෙන්නන්න ඔයාලට පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තේ. ඇත්තටම මොකද මට වීඩියෝ කරන්නත් ලොකු මේක නැහැ. මට මේ ඒක විඳින්න ඕන ඇත්තට මේ නිසා. බලන්න හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඈතට පේන විදිහ. ඉතින් බලන්නකෝ. ඊට පස්සේ ඉතින් මම සෙල්ෆියකුත් ගත්තා. මේ ඇවිල්ලා මම කියපු පෙන්නනවා. මම දැන් වීඩියෝ කරනවා දැන් නිසාද කොහෙද මේ. ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා. ලස්සන මේ සලාද කොළ, ලුණු කොළ, තක්කාලි එතන තිබ්බා. ගොඩක් ජාති මාළු මිරිස්, සමු මිරිස්
බඩ ඉරඟු පැල දෙකකුත් පෙන්නවා. ඔහොම තමයි ඉතින් දවස ගෙවුනේ. නැවත හමු වෙමු.